Master handwriting in 15 minutes. විනාඩි 15කින් ඉංග්‍රීසි අකුරු හදාගන්න ක්‍රමයක් ගැන ඉගෙන ගන්න තමයි දරුවෝ දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා මොනවාද අකුරු වර්ග සහ ඒවා කොහොමද රූලක ලියන්නේ කියන එක සම්බන්ධව. හොඳයි දරුවනේ පුතාලා දන්නවා මේ වෙනකොට ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙනවා. ඉතින් ඒ 26 ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් අපි ඒක රූලේ ලියන විදිය අනුව. පුතාලට දැන් පේනවා ඇති කොළ පාටින් පේනවා capital letters නැත්නම් upper case letters big letters කියලා කියන්නේත් ඒ අකුරු කැටගරි එකටමයි නේද? ලොකු අකුරු නම් තුනක් තියෙනවා අර කිව්වා වගේම මොනවාද නම් තුන capital letters upper case letters big letters කියලා කියන්නේ එක කැටගරි එකකට. ඉතින් දෙවෙනි කැටගරි එක නැත්නම් දෙවෙනි වර්ගය තමයි අපිට වර්ග කරන්න පුළුවන් මේ ඉංග්‍රීසි හෝඩිය මේ නිල් පාටින් පේනා වගේ අකුරු ගොඩකට. ඒ අකුරු වලට කියනවා අපි simple letters කියලා. ඒකටම කියන්න පුළුවන් තවත් නමක් තමයි lower case letters කියන්නේ. ඒ වගේම තමයි small letters කියන්නේත් තවත් ඒක අකුරු වර්ගයට දෙන්න පුළුවන් නමක්. ඉතින් පුතාලට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මේ අකුරු වල ප්‍රමාණයෙන් මොනවද මේ අකුරු කියන එක. ඉතින් මේ අකුරු අපි රූලක ලියනකොට නිවැරදිව ලියන්න ඕන. එහෙම නොවුනොත් අකුරේ හැඩය ඒ වගේම තමයි අකුරු වල පැහැදිලි බව නැති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ අකුරු ලියන්නේ කියලා රූලේ. ඊට කලින් ඔයාලා ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. කැපිටල් ලෙටර්ස් ලියද්දි නම් පුතේ ලොකු වැරදි වෙන්නේ නැහැ. නමුත් lower case letters නැත්තම් simple letters නැත්තම් small letters කියන කැටගරි එක නේද කුඩා අකුරු ලියද්දි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ නම් පුතාලා දකින්න ඇති නිල් පාටින් තිබිච්ච අකුරු ටික ලියද්දි රූලේ වැරදි වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා ඔයාලා ඉගෙන ගන්න ඕන තියරි එකක් තියෙනවා. ඒ තමයි classification of lower case letters in handwriting. අත් අකුරු ලිවීමේදී lower case letters වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් ටික. ඔන්න ඒ දේවල් ටික ඉගෙන ගන්න ඕන. ඉතින් lower case letters දරුවනේ අපිට කොටස් තුනකට මූලිකව වර්ග කරන්න පුළුවන්. ඒවා තමයි small letters, tall letters සහ tail letters කියන කොටස් තුන. ඉතින් small letters කියන නමේම තියෙනවා small letters කියන්නේ මොනවද කියන එක ගැන අදහසක්. small කියන්නේ පුංචි නැත්තම් කුඩා අකුරු කියන අදහස. ඒ වගේම තමයි tall කියන වචනෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් tall කියන්නේ උස කියන එක. ඉතින් උස අකුරු වලට දෙන්න පුළුවන් නම තමයි tall letters කියන්නේ. ඒ වගේම තමයි tail letters කියන්නේ වලිග අකුරු නැත්තම් යටට අර රූලේ ලියද්දී රූලෙන් පහළට අකුර යනවා නම් ඒවට කියනවා අපි tail letters කියලා. ඉතින් මේ තමයි simple letters වර්ග කරන්න පුළුවන් කොටස් තුන. ඉතින් අපි බලමු මේ අකුරු ටික කොහොමද අපි තනි රූලක ලියන්නේ කියලා. ඊට කලින් පුංචි දෙයක් පුතාලා තේරුම් ගන්න ඕනේ මේ small letters ලියනකොට small letters එක ප්‍රමාණයකින් ලියන්න ඕන. ඒ වගේම තමයි tall letters උත් එහෙමයි. ඒ උස හැම tall letter එකකටම සමාන වෙන්න ඕන. ඒ වගේම තමයි tail letters. ඒතකොට ඒවායේ ප්‍රමාණයන් සමානව ලියන්න ඕන. ඒ ගැන මම පුතාලට වැඩිදුර තේරුම් ගන්න පුළුවන් රූලේ ලියන අකුරු ටික මොන වගේද ලියන්නේ කියන එක සම්බන්ධව තියෙන ස්ලයිඩ් එකට ගියායින් පස්සේ. හොඳයි පුතේ රූලක අකුරු ලියද්දී ඔයාලා හඳුන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේවා මූලිකව පෙන්වන්න පුළුවන් මේ ලයින්ස් විදියට නේද? රේඛා. මේ රේඛා ටික පුතාලා පැහැදිලිව තේරුම් ගන්න ඕන අකුරක් ලියද්දී අකුරේ හැඩය පවත්වා ගන්න. ඉතින් පළවෙනි රේඛාව පුතාලා දැනගන්න ඕන ඉගෙන ගන්න ඕන එක තමයි බේස් ලයින් කියන එක. බේස් ලයින් කියන එක පුතාලා මේ රූපේ බැලුවොතින් එහෙම පේනවා ඇති. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා වගේ small letters නේද? වගේම tall letters සහ capital letters ඉඳගෙන ඉන්නේ බේස් ලයින් එකේනේ. බේස් ලයින් එක නැත්නම් පාදම නේ. බේස් ලයින් එක ඔන්න පුතාලට බලා ගන්න පුළුවන් මේ ඊතලෙන්. ඒ වගේම තමයි ඊළඟ ලයින් එක පුතාලා දැනගන්න ඕන මිඩ් ලයින් කියන එක. මිඩ් ලයින් එක බොහෝ වෙලාවට ස්මෝල් ලෙටර් එකක ඉහළ ඒ වගේම ටේල් ලෙටර් එකක ඉහළ කෙළවරවල් ගිහිල්ලා වදින්නේ මිඩ් ලයින් එකේ.
ඉතින් මිඩ් ලයින් එකට අදාළව මිඩ් ලයින් එක කොහෙද තියෙන්නේ කියන එක පුතාලට මේ ඊතලෙන් දකින්න පුළුවන්. ඊළඟට තියෙනවා පුතේ ඊළඟ ලයින් එක පුතාලා දැනගන්න ඕන ඇසෙන්ඩර් ලයින් කියන එක. ඇසෙන්ඩර් ලයින් එකෙන් තමයි ඔයාලට ඔය පැහැදිලිව බලන්න පුළුවන්. ඔය කැපිටල් ලෙටර් එකක ඉහළ කෙළවර ඒ වගේම තමයි ටෝල් ලෙටර් එකක ඉහළ කෙළවර ගිහිල්ලා ඇසෙන්ඩර් ලයින් එකකින් තමයි අවසන් වෙන්න ඕන ඉහළ කෙළවර. ඒ වගේම තමයි ඩිසෙන්ඩර් ලයින් එක තියෙනවා. ඉතින් ඇසෙන්ඩර් ලයින් එක කියන්නේ ඒ ඉහළ කෙළවර නම් අකුරක් යන්න පුළුවන් පහළම කෙළවරට අදාළව තියෙන සීමාව දැක්වෙන ලයින් එක තමයි ඩිසෙන්ඩර් ලයින් එක කියන්නේ. ඉතින් ඩිසෙන්ඩර් ලයින් එකත් පුතාලට මේ විදියට මේ රූපේ පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ උදාහරණයක් විදියට ගතපු අකුරු පහක්. ඉතින් මේ අකුරු පහේ බලා ගන්න පුළුවන්. මෙතන කැපිටල් ලෙටර්ස් තියෙනවා, ස්මෝල් ලෙටර්ස් තියෙනවා, ටෝල් ලෙටර්ස් තියෙනවා, ටේල් ලෙටර්ස් තියෙනවා නේද? ටේල් ලෙටර් එකකුත් තියෙනවා. ඉතින් මේකින් පුතාලට තේරුම් ගන්න පුළුවන් කොච්චරක් දුරට මේ අකුරු වල උස ප්‍රමාණය තීරණය වෙනවද කියලා මේ ලයින්ස් එක්ක. හොඳයි පුතේ ඔන්න ඔයාලට මේ කොලයක් අරගෙන තනි රූල් කොලයක් අරගෙන මෙන්න මේ විදියට අකුරු ටික ලියාගත්තා නම් ඒ අකුර සිට Z අකුර දක්වා කැපිටල් සහ සිම්පල් අකුරු පුතාලට හොඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොච්චරක් උසකට මේ අකුරු යන්න ඕනද කියන එක. මේ සඳහා රූල් දෙකක් භාවිතා කරන්න. එතකොට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. බලන්න කැපිටල් A දිහා කැපිටල් A රූල් දෙකක මම ලියලා තියෙනවා. ඒ වගේම තමයි A අකුරේ ප්‍රමාණයත් එක්ක සිම්පල් A අකුරේ ප්‍රමාණය තේරුම් ගන්න ඔන්න බලන්න තනි රූලක් පිරෙන්න සිම්පල් A එක ලියලා තියෙනවා. ඒ වගේම තමයි කැපිටල් B අකුර දිහා බලන්න. කැපිටල් B අකුරත් රූල් දෙකක ලියලා තියෙනවා. ඒ වගේම තමයි සිම්පල් B අකුරට ගියයින් පස්සේ එක ටෝල් ලෙටර් එකක්. ඒක උස අකුරක්. ඒතර උස අකුරක් හැමතිස්සෙම රූල් දෙකක ලියන්න මේක තමයි ෆස්ට් ස්ටෙප් එක විදියට අපි භාවිතා කරන ක්‍රමය. අකුරු පැහැදිලිව අඳුන ගන්න. ඉතින් අකුරු ලියන්න තාම හැකියාවක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මේ වීඩියෝ එක බලනවා නම් පළවෙනි ක්‍රමය විදියට නැත්නම් පළවෙනි ස්ටෙප් එක විදියට පළවෙනි පියවර විදියට ඔයාලට මෙන්න මේ පියවර අනුගමනය කරන්න පුළුවන්. අකුරු ටික මේ විදිහට ලියා ගන්න. Tamanට මොකක් හරි සැකයක් තියෙනවා නම් මේ අකුර කොහොමද ලියන්නේ කියලා මේ ස්ලයිඩ් එක දිහා බලාගෙන ඔයාලට පුළුවන් ඒ අකුරු ඒ විදිහට ලියන්න. ඉන් පස්සේදී මම කැමති පුතාලා සිම්පල් G අකුර දිහාත් අවධානය යොමු කරන බලන්න සිම්පල් G අකුර පහළට ගිහිල්ලා තියෙනවා. එයාගේ ටේල් එක පහළට ගිහිල්ලා තියෙනවා. බේස් ලයින් එක පහු කරගෙන නේද? පහළට ගිහිල්ලා තියෙන. ඉතින් මේ විදිහට අකුරු ලියලා හුරු වෙන්න. ඒ වගේම තමයි ගොඩාක් දරුවෝ කරන වැරද්දක් තමයි මේ කැපිටල් P සහ සිම්පල් P පටල ගන්නවා රූලේ අකුරු ලියද්දි. මොකද ගොඩක් වෙලාවට දරුවන්ට සිම්පල් P ලියන්න කිව්වත් කැපිටල් P අකුර තමයි ලියන්නේ. පුතාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ ස්ලයිඩ් එකේ කැපිටල් P සහ සිම්පල් P මොන ආකාරයකටද රූල් එක ලියන්න ඕන කියන එක. ඒ වගේම තමයි තවත් සමහර දරුවෝ ඉන්නවා සිම්පල් Q එක බේස් ලයින් එක උඩ ලියනවා. නේද? බලන්න කැපිටල් Q සහ සිම්පල් Q බලාගත් තියෙන තැන දිහා බැලුවට පස්සේ සිම්පල් Q පහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දේවල් බලාගෙන පුතාලා කොලයක මේක ලියලා ප්‍රැක්ටිස් කරන්න. ඉන් පස්සේදී අපිට ෆස්ට් ස්ටෙප් එක මේ විදිහට පළවෙනි පියවර මේ විදිහට කරයින් පස්සේදී සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට දෙවෙනි පියවර විදිහට අකුරු තව චුට්ටක් අපිට කුඩා කරගන්න පුළුවන්. පුංචි කරගන්න පුළුවන්. ඒ තමයි බලන්න කැපිටල් A සහ සිම්පල් A ලියලා තියෙන ප්‍රමාණය කැපිටල් A ඉස්සෙල්ලා ලිව්වේ අපි රූල් දෙකකට. දැන් තනි රූලක් පිරෙන්න තමයි කැපිටල් A ලියන්නේ. එහෙනම් ඊට අනුව ඉස්සෙල්ලා පියවරේදී අපි රූල් දෙකක ලියපු අකුරු තනි රූලකට ලියනවා නම් තනි රූලක ලියපු සිම්පල් A අකුර රූලෙන් භාගයක් දක්වා කුඩා වෙන්න ඕන. ඉතින් ඒ ආකාරයටම බලන්න කැපිටල් B සහ සිම්පල් B දිහා කැපිටල් B අකුරත් රූල් දෙකක ලිව්වා අපි ෆස්ට් ස්ටෙප් එකේ. සෙකන්ඩ් ස්ටෙප් එකේදී දෙවෙනි පියවරේදී අපි සිම්පල් B සහ කැපිටල් B අකුරු දෙකම රූලක් පිරෙන්න එතකොට ලියනවා. හරිනේ? ඒතර ඒ ආකාරයට අපිට අකුරු ටික පුංචි කරගන්න පුළුවන්. ඒ අනුව තනි රූලක් සහ රූල් භාගයක් භාවිතා කරමින් දෙවෙනි පියවරේදී මේ අකුරු ටික ලියා ගන්න. ඉන් පස්සේදී පුතාලට පුළුවන් රූලෙන් 4න් 3ක් පිරෙන්න කැපිටල් අකුරුත් ටෝල් ලෙටර්ස් උත් එන විදියට ඒ වගේම තමයි ඒ අනුවම රූලේ
භාගයක් හිටින විදියට අර ඉස්සෙල්ලා ලියපු අකුරු ටික ඒ විදියටම ලියලා සිම්පල් අකුරු ටික පුතාට තුන්වෙනි ස්ටෙප් එකේදී පුළුවන් තවත් දුරටත් අකුරු කුඩා කරගන්න. එතකොට පුතාලා මතක තියාගන්න ඕන දේ තමයි කැපිටල් අකුරු ලියනකොට නම් ගැටලුවක් එන්නේ නැහැ. කැපිටල් අකුරු සමාන උසකින් පුතාට ලියන්න පුළුවන්. ස්මෝල් ලෙටර්ස් ලියනකොට ස්මෝල් ලෙටර්ස් සෙට් එකම ලියන්න ඕනේ එක උසකින්. ටෝල් ලෙටර්ස් ලියනකොට ඒ උස අකුරු ඊට වඩා උසින් ලියන්න ඕන. හැබැයි හැම අකුරක්ම සමාන උසකින් යුක්ත වෙන්න ඕන. ඒ වගේම ටේල් ලෙටර්ස් ලියද්දිත් එහෙමයි. ටේල් ලෙටර්ස් වල උඩ නේද? හිස හරිය නේද? සමාන වෙන්න ඕන. හැම අකුරක්ම ඒක ටේල් ලෙටර් එකක් නම්. ඉතින් ඒ විදිහට ඔන්න පුතාලට පුළුවන් මේ අකුරු ටික ලියාගන්න. මේක පුතාලා තනියම කරන්න ඕන වැඩක්. කරලා එන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට ඒ ගැන විස්තර කියන්නත් පුළුවන්. හොඳයි පුතේ අපි උදාහරණයක් විදිහට once upon a time there was an ant and a grasshopper කියන මේ වාක්‍යය අපි බලමු මේ ස්ටෙප්ස් තුනට අදාළව මේ පියවර තුනට අදාළව ප්‍රැක්ටිස් කළා කොහොමද මේක ලියන්නේ කියන. බලන්න ඔයාලට මම මේක කොලයක ලියලා ඔන්න පුතාලට පේන අප්ලෝඩ් කරලා තියෙනවා. Once upon a time there was an ant and a grasshopper කියන මේ වාක්‍යය ඔයාලට අර වගේම ඉස්සෙල්ලාම රූල් දෙකක් සහ තනි රූලක් භාවිතා කරමින් capital letters rule දෙකකත් tall letters rule දෙකකත් වශයෙන් ඒ වගේම තමයි small letters වලට අදාළ කැටගරියේ තිබිච්ච අකුරු තනි රූලකත් වශයෙන් ලියන්න පුළුවන්. ඒ වගේම tail letters පහළට එන්න ඕන. පහළට ඇවිල්ලා මේ ආකාරයට ඔන්න පුතාලට පළවෙනි ස්ටෙප් එකේදී මෙන්න මේ ආකාරයට මේ වාක්‍ය ලියා ගන්න පුළුවන්. ඉන් පස්සේදී සෙකන්ඩ් ස්ටෙප් එකට අපි යමු. සෙකන්ඩ් ස්ටෙප් එකේදී අපි අර රූල් දෙකකට ලියපු අකුරු තනි රූලකට ගන්නවා නේද? ඊට පස්සේ තනි රූලක ලියපු අකුරු රූලෙන් භාගයකට ගන්නවා. ඉතින් ඒ ආකාරයට ඔයාලට පුළුවන් මේ සෙකන්ඩ් ස්ටෙප් එක නැත්නම් දෙවෙනි පියවර සම්පූර්ණ කරන්න. ඉන් පස්සේ තර්ඩ් ස්ටෙප් එකේදී අපි රූලෙන් 4න් 3ක් උසට අකුරු ලියනවා. ඉතින් ඒ ආකාරයට අකුරු කුඩා කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඉතින් මේ ක්‍රියාකාරකම පුතාලා කරලා යම්කිසි අවබෝධයක් එනවා ඉන් පස්සේදී අකුරු ලියන්න ඕන ආකාරය ගැන නේද? ඒතර මේකේ අපි සාරාංශ කරවොත් මේ වීඩියෝ එක ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි tall small letters ලෙසත් tall letters ලෙසත් tail letters විදිහටත් ලිව්වනම් මේ අකුරු ඇත්තටම ලස්සන වෙනවා කියන එක ඔයාලට තේරෙනවා. ඒතර පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන් ඒ අකුරු. ඉතින් ගැටලු ප්‍රශ්න තියෙන අයට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඒවට මම පුළුවන් ඉක්මනින් රිප්ලයි කරන්න. ඉතින් මේ විදිහට හැමෝම අකුරු හදා ගන්න. ඉතින් thanks for watching. See you in the next video.